අතිඋතුම් දළදා වහන්සේගේ දළදා දැක්ම වෙනුවෙන් මේ අවස්ථාවේ විශේෂයෙන් අති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාට අපගේ ගෞරවනීය නමස්කාරය අපි මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මේ දළදා දැක්ම පටන් ගත්ත දවසේ ඉඳලා අති දැවැන්ත අති විශාල ජනතාවක් මේ භූමියට පැමිණියා. නමුත් මේ ජනතාව ඇවිල්ලා Tamanට පුළුවන් සමහර අය තරුණ තරුණියෝ ආපුවම මේ අයට පුළුවන් ශක්තියෙන් ඒගොල්ලන් වන්දනාමාන කරගෙන යනවා. නමුත් මම දැක්කා දැන් දවස් දෙකක් තිස්සේ මේ පළාතේ ඇවිදිනවා වැසිකිලි සනීපාරක්ෂක කටයුතු මම ටොයිලට් 500ක් 1000ක් තියෙන්න ඕන තැන්වල දැන් තියෙන්නේ සුළු ප්‍රමාණයක්. මෙහි ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා පබේක්. පබයා තව හොඳයි නිකන් මෙහෙ හරි කරනවා. පබ ගාලක ඌ පැටලලා තියෙන්නේ. හැබැයි කියන්නේ මහාචාර්ය ආචාර්ය බලුචාර්ය ඔක්කොම পদවි තියෙනවා. නමුත් වැඩ කරන්න අබ්බමල් රේණුවක්වත් නෑ. වැඩ කරන්න දක්ෂ අමාත්‍යරුපත් කෙල්ලත් නෑ. වැඩ කරන්න දක්ෂ මහාචාර්යරුපත් කෙල්ලත් නෑ. වැඩ කරන්න පුළුවන් දක්ෂ ආණ්ඩුකාරවරුපත් කෙල්ලත් නෑ. අර දිසාපතිතුමා පුළුවන් තරම් ශ්‍රමයෙන් දක්ෂයෙන් ඒතුමාලා මිනිස්සු ගැන පොඩ්ඩක් බලන්න. හැබැයි 150ක් තමයි මම නම් දැකලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමා අන්ත අසරණ තත්ත්වයට පත්ලා තියෙන්නේ. ඒ නිසා ත්‍රිවිධ හමුදාව පොලිසිය ගන්නා මේ වෙහෙස ඇත්ත වශයෙන්ම අගය කරන්න ඕනේ. අනේ ඒ ඇත්තන්ට සමහර අයට කායම් බීම් තියනවා දන්නෙත් නැහැ, සොයා බලන්නෙත් නැහැ. ඒ හන්දා අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේදී ජනතාව බුද්ධිමත් වෙන්න, තමන්ගේ ආහාර ටික වෙලාවට ගන්න. හැබැයි පෙරලි හැපි යන්න එපා. උතුම් දළදා වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.